ආයිබෝන් නංගිලා මල්ලිලා හැමෝටම 2025 A level විභාගයට තව සතියයි තියෙන්නේ. මේ කාලයේදී A level විභාගයට මුහුණ දෙන්න බලාගෙන ඉන්න ඕගොල්ලෝ හැමෝම ඉන්නේ පොඩි පීඩනයක. ඒ පීඩනය අපිත් ඒ කාලේ වින්දා. උසස් පෙළ විභාගයෙන් ඔයාට ගන්න පුළුවන් උපරිම රිසල්ට් එකට යන්න නම් මේ දවස් කිහිපය හරියට මැනේජ් කරගන්න ඕනේ. අද මම කතා කරන්න යන්නේ 2021 උසස් පෙළ විභාගයෙන් ලංකාවෙම 4 වෙනි ස්ථානයේ දිනාගත්ත රංජිදුව සර එක්ක. රංජිදු කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 4 වෙනි වසර වෛද්‍ය ශිෂ්‍යයෙක්. අද අපි යාගෙන් අහලා බලමු අයිලන්ඩ් 4 වගේ ලොකු රෑන්ක් එකකට යන්න මේ දවස් කිහිපය කොහොමද මැනේජ් කරගත්තේ කියලා. රංජිදු අයියේ අයිලන්ඩ් 4th වගේ රෑන්ක් එකකට එන්න එක්සෑම් එකට සතියක් වගේ තියෙන මේ කාලය ඔයා වැඩ කරපු හැටි විශේෂයෙන් වැදගත් වුණා කියලා හිතනවාද? ඒක මෙහෙමයි. අයිලන්ඩ් රෑන්ක් එකක් ගන්නවා කියන එක සතියෙන් බිහි වෙන දෙයක් නෙමෙයි. හැබැයි මේ සතිය තුල ඔයා වැඩ කරන විදිය ඔයා ගන්න රෑන්ක් එකට ඍජුවම බලපාන. අයිලන්ඩ් රෑන්ක් එකක් ගන්නවා යම් කිසි කාලයක් යම් ක්‍රමානුකූල විදියට වැඩ කරගෙන ඉන්න ඕනි. හැබැයි ඔයා කොච්චර හොඳට පහුගිය කාලය ඇතුළත වැඩ කරත් ඉදිරි සතිය ඇතුළත ඔයා කාල කළමනාකරණය කරගන්න එක ඔයාගේ ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න විදිය ඔයා මොන විෂයන්ට මොන කාලයන් යොදවනවද කියන වගේ කරුණු අනුව ඔයාගේ ප්‍රතිඵලය කියන එක සෑහෙන විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් ඔයා B එකක් මට්ටමක මේ වෙද්දී ඉන්නවා කියනවා. ඒතකොට B එකක ඉන්න කෙනෙක්ට A එකකට වගේ යන්න. A එකක් මට්ටමක ඉන්න කෙනෙක්ට A එකක් දක්වා 85ක 95ක එකක් දක්වා යන්න. එහෙමත් නැත්නම් ඔයා B එක වගේ මට්ටමක නම් දැන් ඉන්නේ ඒක C එකක් S එකක් දක්වා වුණත් අඩු වෙන්න පුළුවන් මේ සතියක වැඩ කරන කාලය ඇතුළත. ඔව් ඔයා අහපු ප්‍රශ්නේ හැටියට නම් ඔව් අනිවාර්යයෙන්ම අයිඩන් රෑන්ක් එකක් වගේ එකක් දැන් ඇත්ත. ඒ කියන්නේ මේ වෙද්දී යම් කිසි B එකක් A එකක් මට්ටමේ ඉන්න කෙනෙක්ට ලොකු රෑන්ක් එකකට යන්න මේ සතියක කාලය ඇතුළත වැඩ කරන විදිය ඍජුවම බලපෑමක් තියෙනවා. එතකොට A level exam එක ගත්තාම ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව විෂයන් අතර දවසක දෙකක වගේ පරතරයක් තියෙනවා. එතකොට මේ කාලය තුල ඔයා මොන වගේ වැඩද කරන්න කියන එක ඔයා කලින් ඉඳන් ප්ලෑන් එකක් හදලා තිබ්බද? අනිවාර්යයෙන්ම ප්ලෑන් කරන්න ඕනේ. මොකද මේ ඉදිරි දවස් කිහිපය ඇතුළත සහ විභාග දවස් කිහිපය ඇතුළත ගෙවෙන පැයක් වුණත් ඔයාගේ ඉදිරි ජීවිත කාලය පුරාටම ලොකු වැදගත්කමක් තියෙනවා. ඒ හින්දා මේ ගත කරන විනාඩියක්වත් ඔයා අපතේ නොහැර ප්ලෑන් එකකට සැලසුමකට අනුව වැඩ කරන්න ඕනේ. ඒ ප්ලෑන් එක හදන එක අර හෙට විභාගෙ තියලා ඉරිදරෑ කරන්න හොඳ නැහැ. දැන් මේ වගේ දවස් 4-5ක් තියලා සතියක් විතර තියලා හොඳ නිදහස් මනසකින් මෙන්න මේ දවස් වලට මම මෙන්න මේ ටික කරන්න කියලා කලින්ම සැලසුම් කරලා තියාගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දෙයක්. එතකොට එක්සෑම් දෙකක් අතර කාලයේදී ඔයා වැඩිපුරම බැලුවේ තියරිද නැත්නම් ක්වෙස්චන්ස්ද එහෙම නැත්නම් ඔයා හදාගත්ත ෂෝට් නෝට්ස් හරි මොනවා හරි. ඒකෙන් ඔයා හිතන විදිහට මේ ඉදිරියේදී විභාගය කරන්න බලාපොරොත්තු වෙන ළමයින්ට ඔයා රෙකමන්ඩ් කරන්නේ ක්වෙස්චන්ස් බලන එකද එහෙම නැත්නම් තියරි බලන එකද? ඒ වගේම සමහර ළමයි ඉන්න පුළුවන් ෂෝට් නෝට්ස් හදලා නැති. එතකොට ඒ ළමයින්ට ඔයා මොනවද රෙකමන්ඩ් කරන්නේ කියලා අපිට පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. හරි. මම ඉස්සල්ලාම කියන්නම්කෝ අර ප්ලෑන් එකක් ගැන අපි පොඩ්ඩක් කතා කරන්නේ කලින්. ඒ හින්දා ඔය ප්ලෑන් එකේ සාමාන්‍යයෙන් ඔයා මොන වගේ දේවල්ද ફોකස් කරන්න ඕනේ කියලා. දැන් විශේෂයෙන්ම ඔගේ ලොකුම බලපෑම එන්නේ කෙමිස්ට්‍රි කියන විෂයට. මොකද ඔයා දැන් සඳ විභාගෙත් නම් තියෙන්නේ ඔයා සාමාන්‍යයෙන් බ්‍රහස්පතින්දා හවස විතර ඉඳන් බයෝ විතරනේ බලන්නේ. ඒතකොට බදාදා දවස බ්‍රහස්පතින්දා විතර වෙනකම් ඔයා ෆිසික්ස් කෙමිස්ට්‍රි බයෝ ටිකක් වැඩිපුර කරන අතරතුර ෆිසික්ස් කෙමිස්ට්‍රියත් යම් ප්‍රමාණයක් දවසකට පැය 4-5ක් මේ විෂයන් වලට වෙන් කරලා බයෝ වලට ටිකක් පොඩ්ඩක් වැඩිපුර දීලා කරන් යනවා. බ්‍රහස්පතින්දා හවස විතර ඉඳන් ඔයා ඔන්න බයෝ ફોකස් කරලා කරනවා. එහෙම කරන ඔයාට කෙමිස්ට්‍රි පේපරේ තියෙන්නේ සති දෙකකට හෝ දෙකමාර විතර පස්සේ. එතකොට ඔයා දැන් බදාදා හවස කෙමිස්ට්‍රි අත ගාලා අන්තිමට සති දෙකමාරකින් කෙමිස්ට්‍රි කරන්න ගත්තට පස්සේ ඔයාට වෙන්න ඕනි හානිය ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ. දැන්ට MCQ 40 45ක ඉන්න ඔයාට ඒ වෙද්දී MCQ එක 5ට 35කට විතර පස්සේ ඔයාට ඒක පීඩනය දරා ගන්න බැරි වෙනවා. ඒ හින්දා ෆිසික්ස් වලට බලපෑම එන්නේ නැහැ. මොකද බයෝ කරාට පස්සේනේ කෙලින්ම ෆිසික්ස් එක එන්නේ. ඒ හින්දා මම දෙන පළවෙනිම වැදගත්ම දේ තමයි ඔයා බයෝ සෙකන්ඩ් පේපරේ ලියනවනේ. ඒක මම හිතන්නේ අඟහරුවාදා හවස තියෙන්නේ. ඕක ලියලා ගෙදර ආපු ගම කෙමිස්ට්‍රි පේපරයක් දැන්ම හොඳ සූදානම් කරලා තියන්න ඕනේ. එක්ක එක පාස් පේපරයක් වෙන්න පුළුවන්. නැත්නම් වගේ විශ්වාස පිළිගන්න කරන සර් කෙනෙක්ගේ දෙන පේපර් ක්ලාස් එක දෙන පේපරයක් වෙන්න පුළුවන්. නැත්නම් වගේ මොකක් හරි වාර විභාග ප්‍රශ්නයක ඔයා තීරණය කරන්න. මොකක් හරි හොඳ පිළිගත් ස්ටෑන්ඩඩ් A level එකට හදුව කෙමිස්ට්‍රි බහුවර්ණ ප්‍රශ්න 50ක පේපරයක් සූදානම් කරලා තියන්නේ. ඒක ඔයා බයෝ ලියලා ගෙදර ආපු ගමන් පොඩ්ඩක් විවේකීව ඉඳලා කරන්න. ඒක කරන එකේ වැදගත්කම් දෙකක් තියෙනවා. එකක් තමයි අර ඔයා මෙච්චර කල් බයෝ ලොකු මහමරක්
තියෙන බයෝ කියන විෂය ඔළුවෙන් අයින් කරන්නේ. ඒක ගෙදර ආවගේ ලොක අයින් වෙන්නේ නැහැ. පේපරේදී මතක් ලියපු වෙනවා, පේපරේදී වැරදිච්ච මතක් වෙනවා, පේපරේට ලියන්න බැරි වෙච්ච මතක් වෙනවා, රචනා ප්‍රශ්න වල ලියපු නැති පොයින්ට් මතක් වෙනවා. ඔය ඔක්කොම ඔළුවෙන් අයින් වෙලා යන එක එකක්. ෆිසික්ස් කෙමිස්ට්‍රි පේපර් එක කරලා මයින්ඩ් එක රිෆ්‍රෙෂ් වෙලා ආවට පස්සේ. අනිත් එක තමයි අර කෙමිස්ට්‍රි අමතක වීම කියන එක නැති වෙලා යනවා. මොකද වහුවරණ ප්‍රශ්න 50 ඇතුළත ඔයාලා මුළු සිලබස් එකම පුරාවටම ඔයාලට හැම අවසක් මුලක් නැරව වහු වෙනවනේ. ඒ හින්දායි මම කිව්වේ අර පිළිගත්ත සම්මත පේපර් එක ඔයාලා උත්තරත් එක්ක උත්තර නැති පේපර් කරන්න නම් යන්න එපා. මොකද ඔයා එතකොට ලොකුම කරදරයකට වැටේ. ඒ හින්දා උත්තර සහිත විපුලන විවරණයක් තියෙනක් වුණා වඩා හොඳයි. ඒක දැන්ම ලෑස්ති කරලා තියෙනවා. ෆිසික්ස් වලට මම දෙන්න තවත් දෙකක් මේ උපදේශයක් තමයි ප්‍රැක්ටිකල් ටික. මොකද ප්‍රැක්ටිකල් කියන එක ඒකත් අර පොඩ්ඩක් බයෝ ටයිප් වගේ පොඩි පාඩම් කරන ගතියක් තියෙනවා. ඒ හින්දා ඔන්න ඔය ෆිසික්ස් ප්‍රැක්ටිකල් ටික අනිවාර්යෙන් බහුවර්ණ එක ලියලා ඇවිල්ලා හරි ඒක ඔයා තීරණය කරන බහුවර්ණයකට කලින් බලනවද නැත්නම් බහුවර්ණ ලියලා ආවට පස්සේ බලනවද කියලා. වඩා හොඳයි බහුවර්ණ ලියලා ආවට පස්සේ බලනවා. ඒ දවස් එකමාරකෝ දෙක ඇතුළත ඒ ප්‍රැක්ටිකල් 46ක් අපේ කාලේ 46ක් දේවා දැන් 13 සංඛ්‍යාවක් ඇති. ඒ ටික එකපාරක් බලන්න යනවා. මොකද මේක වෙලාව බලන්න මහ ලොකු වෙලාවක් යන්නේ. මොකද ඔයා මේ විදිහේ ප්‍රශ්න කරලා ඒවා හොඳට හුරු වෙනවට. එහෙම හුරු නැති කෙනෙක් වුණත් කමක් නැහැ. බලාගෙන යන්න අනිවාර්යෙන් මේ ප්‍රැක්ටිකල් ටික එකපාරක්. ඊට පස්සේ ඔය විෂයන් අතරතුර ඔයා හව තියරිද බලන්න ඕනේ, පේපර්ස් බලන්න ඕනේ, ප්‍රශ්නද බලන්න ඕනේ කියලා. ඒක මං කියන්නේ ඔයා තියරි විතරක් බලන්න, ඔයා පේපර්ස් විතරක් බලන්න, ප්‍රශ්න විතර. එහෙම කියන්න බෑ කාටවත්. ඒක ඔයා මත ඩිපෙන්ඩ්ස් වෙනවා. ඔයා තුනම මන්නම් කියන්නේ තුනම බලන්න. ඔයා සමහරට පේපර් එකක් කරගෙන ඔයාලා අමතක වෙච්ච තියරි කියලාක් අහු වුණා. එහෙමයි කියලා ඔයා දැන් හිතන්න තරලගත විද්‍යාවේ මොකක් හරි අමතක වෙච්ච දෙයක් ඔන්න අහු වුණා. එහෙමයි ඔයා කියලා ඔයා තරලගත විද්‍යාව මුලිනාකට බලන් යන්නේ නැහැ. ඔයාට අමතක වෙච්ච කෑල්ල විතරක්. ඒ කියන්නේ ෆෝකස් ක්වෙස්චන් වලට ෆෝකස් වෙච්ච විදිහට ඒ අමතක වෙච්ච කෑල්ල සහ ඒ වටේ චුට්ටක් විතරක් බලනවා. එහෙම කෙමිස්ට්‍රි ෆිසික්ස් බයෝ කියන තුනම අර අමතක වෙච්ච ඒ වගේ අමතක වෙච්ච දේවල් බයෝ වලට නම් හැබැයි ඔය තියරිය පොඩ්ඩක් හරියන්නේ නැහැ. ඒක මොන උතනින් හයිද දන්නේ නැහැ. ඒ හින්දා බයෝ වල නම් මම උදාහරණයක් විදිහට කියන්නේ දැන් ඔයාට බයෝ වල වියෝගතයක් කරන් යද්දී ඔන්න හම්බ වෙනවා මොකක් හරි පානීය ජලය පිරිසිදු කිරීමේ පිළිවෙතක ප්‍රධාන පියවර තුන නම් කරන්න. එතකොට බයෝ මං කියන්නේ මේ ඉදිරි දවස් ටික තුල වැඩ කරද්දී කියන්නේ අද සඳ මං කතා කරන්නේ අද ඉදිරි දවසේ. ඒතොර තව සතියකින් එක්සෑම් තියෙනවා. එතකොට ඔයා පානීය ජල පිරිසිදු මේ ක්‍රම තුන විදියට ඒ ක්‍රම තුන විතරක් මතක් කරගන්න ඕනේ. මේ මුළු සෙට් එකම පානීය ජල පිරිසිදු කිරීමේ රචනාවක් ඇහුවොත් ලියන්න පුළුවන් ගන්නට බලා ගන්නවා. අන්න එහෙම ප්‍රශ්න පදනම් කරගෙන මේ සතිය ඇතුළත බයෝ බලන්න කියන එක මගේ උපදෙස්. හොඳම දේ 2019 ඉඳන් 24 වෙනකම් බහුවර මේ පාස් පේපර්ස් ටික බයෝ වලට ගන්න සහ මේ අවුරුද්දේ පිළිගත්ත පාසල් වල රෝයල් ආනන්ද නාලන්දගේ පේපර්ස් ටික හොයා ගන්න. අන්න ඒවට අහලා තියෙන ප්‍රශ්නට අදාළව උත්තරේ. ප්‍රශ්නට අදාළව උත්තරේ කියන්නේ දැන් අර මම කිව්වා වගේ. මොකක් හරි ඔන්න අනු දජේදාරි විශේෂක අර්ථ දැක්වීම ලියා දක්වන්න. එතකොට ඔය දජේදාරි විශේෂ කැලේ විතරක් බලනෝ නෙමෙයි. අර තිබ්බනේ අතර්ජනයට ලකු ඒ සෙට් එකේ ඉඳන්ම මේ දේශීය විශේෂ සෙට් එකම එකපාරක් බලාගෙන ඉන්නවා. මොකක් අපිට දන්නේ නැහැ දජේදාරි විශේෂ මේ පාර ඇහුවට ඊළඟ අවුරුද්දේදී අන්තරාලේ ලකු විශේෂ අර්ථ දැක්වීම ලියන්න ඒද කියන්නේ. මොකද ඒකම අහන්නේ නැහැ නේ. ඒ ළඟින් යන ගන්නේ. එහෙනම් අර සෙට් එකම බලන් ගියා. ඊට පස්සේ අහනවා මාපෝල් සම්මුතියේ කරන්නේ ඔක්සිජන් මාපෝල් සංයුතිය මේ අහනවා මොකද්ද මේ ඒකෙන් අපි ඒකේ ඉලක්කගත වෙන්නේ මොකද්ද කියලා. ඒතකොට ඔයා කියෝතෝ මාපෝල් ඒ ඔක්කොම සෙට් එකම මේ ජෛව විවිධත්ව සම්මුතිය සෙට් එකම බලාගෙන යනවා. අන්න ඒ වගේ ප්‍රශ්නේ එක්ක ફોකස් වෙච්චි ඒ ඔක්කොම ටික තියරි ටික බයෝ වලට බලනවා. හැබැයි කෙමිස්ට්‍රි ෆිසික්ස් වලට ඔය බණේ හරියන්නේ නැහැ. ඒකට ප්‍රශ්නෙට අදාළව ඔයාලට අමතක වෙච්ච කැලේ විතරක් බලන් යනවා. හරි. එහෙම තමයි මේ කාලෙ තුළ බලන්න. ෂෝට් නෝට් කතාව නම් මම ඇත්තටම ෂෝට් නෝට් හදලා තිබ්බේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. හැබැයි ෂෝට් නෝට් හදපු කෙනෙක්ට ඒක ඉතාමත්ම හොඳ මේ සම්පතක් මේ වෙලාවේ පාවිච්චි කරගන්න. මේ මොකද කාලය සීමිතයි. ඔයාලට ෂෝට් නෝට් ඇසුරෙන් ලොකු ඒරියා එක කවර් කරගන්න පුළුවන්. හැබැයි ෂෝට් නෝට් හදපු නැති කෙනෙක් මේ විදිහ කලබල වෙන්න ඕනේ නැහැ. කලබල වෙලා මේ වෙලාවේ ෂෝට් නෝට් ගහ ගන්න යන්න ඕනේ නැහැ. ඒක ලොකු වෙලාව නාස්ති කිරීම. මොකද මම අයිලන් 4 උනේ ෂෝට් නෝට් මම ගහ තිබ්බේ නැහැ. ගහපු කෙනෙක් බලන්න. නොගහපු කෙනෙක් අලුතෙන් ගහන්න යන්න එපා. හරි. තව මට විශේෂයෙන් කියන්න ප්ලෑන් එකක් විදියට ওই ටික තමයි තියරිත් බලනවා, පේපර්ස් උත් කරනවා, ප්‍රැක්ටිකල් ෆිසික්ස් වල බලනවා, බයෝ වල මං කිව්ව විදිහට පාඩම් කරගන්නවා. අර වගේ කෙමිස්ට්‍රි පේපර් එකක් බයෝ ඉවර වෙච්ච දවසේ බලනවා. ඒ ටික තමයි මට නම් විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. එක්සෑම් කාලේදී ඔයා නිදාගත්ත පැය ගාන වෙනස් කරාද නැත්නම් සාමාන්‍ය විදිහටම නිදාගත්තද? කොහොමද එක්සෑම් කාලේදී ඔයාගේ නිින්ද ඔයාගේ පර්ෆෝමන්ස් එකට බලපාන්නේ කියලා නංගිලා මල්ලියට පොඩ්ඩක් වාත් දකින්න විදිහට විස්තර කරන්න. ඔව් නිින්ද කියන එක නම් නංගි මල්ලිය මේ දවස් ටිකේ අනිවාර්යයෙන්ම ඔයා
කඩනකොට එක දිගට අඛණ්ඩව පැය 6ක් නිදා ගන්න ඕනේ. මේ දවස් මේ අද දක්වා පැය 2-3 නිදාගත් වෙන්න පුළුවන්. මේ දවස් ටික ඔළුව හොඳට තියා ගන්න ඕනේ. නැත්තම් කොච්චර ඔයා පාඩම් කරත් ඔයාගේ ඔළුව ආසේ තියෙන දෙක එළියට එන්නේ නැහැ. ඔයාගේ මනස නිරවුල් නැත්තම්. ඒ හින්දා අනිවාර්යයෙන්ම පැය 6ක් එක දිගට නිදා ගන්න මේ දවස් ටිකේ. නැත්තම් කොච්චර පාඩම් කරත් උත්තරේ විහුගතේ උත්තරේ භාගයට ලියලා ගෙදර එන්න පුළුවන්. මොකද ඔයාගේ ඔළුව ආසේ හරියට දේවල් ප්‍රොසෙස් වෙන්නේ නැහැ. නින්ද අඩු වුණොත්. සාමාන්‍යයෙන් හැමෝටම එක්සෑම් එකක් 100%ක් හරියටම කරන්න බෑ. එතකොට A level විභාගයේදී ඔයා බලාපොරොත්තු නොවන විදිහට මොකක් හරි එක්සෑම් එකක එක පේපර් එකක් අවුල් ගියොත් කොහොමද ඒ මයින්ඩ් සෙට් එක හදාගෙන ඊළඟ විභාගයට මුහුණ දෙන්න සූදානම් වෙන්නේ? ඒ වගේම ඔයාට ඔයාගේ එක්සෑම් එකේදී ඒ වගේ දෙයක් වුණා නම් කොහොමද ඔයා ඒක මැනේජ් කරගත්තේ කියලාත් අපි නංගිලා මල්ලිලාට කියන්න. ඕනංගිලා ඔයාලට මම අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ වැදගත්ම උපදෙසක් තමයි විභාග ලිව්වට පස්සේ කාත් එක්කවත් විභාග ඉවර වෙනකන් විභාග ගැන කතා කරන්න එපා. මොකද එක එක්කෙනා එක විදිහට තමයි පේපරේ දිහා බලන්නේ. සමහර එක්කෙනෙක් MCQ 35ක් ටාගට් කරන් එන්න පුළුවන්. ඒතොර එයා 35 36 37 එයා ගැහුවොත් එහෙම එයා හිතන්නේ විභාග පට්ට ලේසි කියලා. හරිද? ඒ හින්දා විභාගේ ගැන විභාග ඉවර වෙනකන් කාත් එක්කවත් කතා කරන්න එපා. එහෙමයි කියලා පොත් බෑග් එක පැක් කරගෙන දුවලා ඉන්න කියලා නෝ කියනවා නෙමෙයි. විභාග සාමාන්‍යතර ළමයෙක් ආශ්‍රය කරන්න විභාගය ගැන කතා කරගෙන කවුරු හරි ආවොත් එතනින් ෂේප් එකේ අයින් වෙලා යන්න. අපි ඒවා එක්සෑම් එකෙන් පස්සේ බලමු. හරි නැත්නම් ඒ වගේ මොකක් හරි කියලා බේරි. හරි. ඊට පස්සේ ඔය පේපරය කියන එක ඔයා ලියද්දී ඔයාට අමාරු කියලා දැනුණොත් ඒ දැනෙච්ච වෙලෙම ඔයා හිතන්නේ මේක අමාරු මට විතරක් නෙමෙයි මේ හැමෝටම අමාරුයි. ඒගොල්ලෝ ගේම දීලා තියෙන්නේ. ඔයාට විතරක් නෙමෙයි අමාරු. සෙට් එකටම කියලා වෙලා තියෙන්නේ. හැමෝටම කියලා වෙලා තියෙන්නේ. ඒ හින්දා මේ මොහොතේ දැන් විභාග ලියද්දි ස්ට්‍රෙස් ගාන හදන දැන් මම ඒ ලෙවල් 2019 ෆස්ට් ඒ ලෙවල් ගානේ තාපේ ගානේ හදන කරගන්න බෑ. එතනින් දෙවෙනි කොටස රෝමිලක්ක මට තුන්වෙනි රෝමිලක්ක මේ විදිහට ගාන හිර වුණා. ඊට පස්සේ මට විකිරණේ කෑල්ලක් හදන්නත් බෑ. ලොකුම ස්ට්‍රෙස් එකක්. ඒ වෙලාවේ හිතන්න ඕනේ මේක කෙලවෙලා තියෙන මට විතරක් නෙමෙයි හැමෝටම කෙලවෙලා තියෙන මේ වෙලාවේ පුළුවන් දෙයක් කරලා පුළුවන් උපරිමයෙන් කරලා ගන්න පුළුවන් ලකුණක් ගන්න වෙලාව තමයි පේපරේ ලියන වෙලාවේ කරන්නේ. ඊට පස්සේ ගෙදර ආවට පස්සේ ඔයා දශමයක්වත් පේපර් එක හිතන්න එපා. මොකද එහෙම හිතුවා කියලා ඔයා අමුණලා යපු පේපරේ වගේ අකුරක්වත් වෙනස් වෙන්නෙත් නැහැ. ඔයා ලියපු නැති එකක් ඒ වෙලේ ලියවෙන්නෙත් නැහැ. ඒ හින්දා ඔයාට ඉදිරියට තියෙන විෂයට කෙලවෙනවා මිසක් ඔයා ලියපු විෂය ලකුණක්වත් එහෙම වෙන්නේ නැහැ. ඒ හින්දා විභාග පත්‍ර පොලේ අමුණලා දුන්නාට පස්සේ ඔය ගැන එක තප්පරයක්වත් හිත වෙලාව නාස්ති කරන්න එපා. ඔය ගැන හිත. හරි. ඊළඟ දේ මම කියන්න මම 2019 පස්සේ මම බයෝ ෆේල් වුණා. හරිද? ඉතින් මම බයෝ මම දැන මට බයෝ මම ඒ එකක් ගන්න කියලා ෆේල් වුණා නෙමෙයි. මම දැනන් හිටියා මට බයෝ අවුල් තමයි. ඒනකොට කවුරුත් ෆේල් වෙන්න හිතන්න ලියන්නේ නැහැ නේද? යම් මට්ටමක ප්‍රතිඵලයක් ඒ කියලා ලියන්න හිටියා. නමුත් ෆේල් මට්ටමටම කෙලවුණා. හැබැයි මට කෙමිස්ට්‍රි ෆිසික්ස් A. ඉතින් අච්චර බයෝ කෙලවෙලා ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි විෂයන් දෙක මම ඒකක් දාගත්තේ එකම හේතුව මම බයෝ කියන එක ලියලා විභාග ශාලාවෙන් එළියට එද්දි බයෝ 100%ක් අමතක කළා. ෆිසික්ස් කෙමිස්ට්‍රි විතරයි මට දැන් තියෙන්නේ. බයෝ මොන මගුලක් වුණත් මම හිතුවේ නැහැ. මම දැන් හිතුවේ එකන්දේ ඉතුරු දෙකෙන් කොහොම හරි ගේමක් ගහලා ගොඩ යනවා මිසක් අර ලියපු දේ ගැන තැවතිය හිටියේ නේ. මොකද ඔයාගේ ඉසෙට් ස්කෝර් එකට විෂයන් 3ක් තියෙනවනේ. ඒතකොට එකක් අවුල් ගියා කියලා කමන්නේ නැහැ. තව දෙකක් තියෙනවාට කොට දාන්න. ඒ දෙකෙන් ගහන ගේමෙන් අරක අවුල් ගියත් ඒක ඔයාට අද්ද ගන්න රෙකෝඩ් අවසාන වශයෙන් අයියේ ඔයාගේ කැම්පස් ජීවිතය සම්බන්ධවත් වචන කිහිපයක් එකතු කරලම වීඩියෝ එක අපි අවසන් කරමු. කැම්පස් ගැන කියන්න කියලා පොඩ්ඩක් කැම්පස් පටන් ගන්නකම් කාලේ ගැන පොඩ්ඩක් කියන්න. ඔය මාස 6-7ට තමයි ඔයාලට ජීවිතේ හම්බෙන සුන්දරතම කාලේ. මොකද ඔයාලට කැමති දෙයක් කරන්න පුළුවන්, කැමති විදිහකට ඉන්න පුළුවන්. මේ කාලය තුලත් ඔයාලට මග හැරිච්ච, ඔයා කැමති විනෝදාංශයක් වේවා මොකක් හරි ඕනේ දෙයක් ඔයාලට ඔය තුලත් නිදහසේ කරගන්න පුළුවන්. හැබැයි කැම්පස් පටන් ගන්නවා කියන එකත් එච්චර පොඩ්ඩක් සුන්දර දෙයක්වත් නෙමෙයි. මොකද ඔයාට ලැප්ටොප් එකක්, ෆෝන් එකක්, ටැබ් එකක්, ඇඳුම් පැළඳුම්, සපත්තු ඔය ගොඩාක් ලොකු ආර්ථික බාධකයක් තියෙනවා කැම්පස් පටන් ගන්න කලින්. ඒ හින්දා ඔය කාලය තුලද ඔයා කැමති දේවල් කරන අතරතුර ඒකටත් පොඩ ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයාට ඒකට සඳහා ඔයාට ඕන ටියුෂන් වගේ කරන්න පුළුවන්. නැත්නම් අද කාලේ සල්ලි ගෙදර ඉඳන් මොනවද සල්ලි හොයන්න ගොඩක් ක්‍රම තියෙනවානේ. ඒ හින්දා ඔයාට සුදුසු විදිහකට ඔයා ලේසි ඔයා කැමති විදිහකට ඒකත් කරන ගමන් ජීවිතේ විඳගෙන මේ මාස 6 ඇතුළත නිදහසේ ඉන්න ඕනේ. ඊට පස්සේ එහෙමයි කියලා මේ කැම්පස් ආවා කියලා අර නිදහස පැත්තකට දානවා කියලා නෙමෙයි මම මේ කියන්නේ. අර මම උදාහරණයක් විදිහට මම ඔය මාස 6 ඇතුළත ටියුෂන් කරා.
ට්‍රිපුත් ගියා අපේ ප්‍රීමෙන්ට් වල වැඩත් කරා ඊට පස්සේ කැම්පස් ආවට පස්සෙත් ඒ ටියුෂන් එහෙම පවත්වාගෙන ගියා එහෙම කැමති තැන් වල ගිහිල්ලා එනවා ඕන වෙලාවක අර කැම්පස් ආවා කියලා ඒකටම යොමු වෙන්න ඕන කියලා නෑ වාට ජීවිතේ බැලන්ස් කරගෙන ඔයා කැමති දේවල් කැමති විදිහකට කරගෙන යන්න මොකද දෙමෝපියොත් මේ වෙද්දී ඔයාට වෙනුවෙන් යම් කිසි විදිහට කාලයක් මුදලක් ශ්‍රමයක් මේ වෙද්දී ඔයගොල්ලෝ මේ දරලා තියෙන දැන් පොඩ ඒගොල්ලන්ට පොඩි නිදහසක් දෙන්න ඕනේ ඒ හින්දා ඔයාගේ වියදම් පුළුවන් තරම් ඔයාම හොයාගෙන මේ කාලය ඇතුළත වැඩ කරන්න ඕනේ. එහෙනම් නංගි මල්ලි ඔයගොල්ලන්ට රජිතු අයියාගෙන් හරි මගෙන් හරි අහන්න ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න. අද රජිතු අයියත් එක්ක කරපු සාකච්ඡාව මෙතනින් ඉවර වෙනවා. ඊළඟ වීඩියෝ එකේදී මේ වගේම අයිලන්ඩ් රෑන්ක් එකක් දාපු අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් එක්ක හරි හමු වෙමු.